හලෝ ඉතින් ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ? අද ඔයගොල්ලෝ ඉඳලා ඉන්නේ බ්ලොග් channel එකෙන් අද ඔයගොල්ලෝ ගිනාවේ හික්කඩුවට ආවොත් ඔයගොල්ලෝ කොහොමද නාන්න දැනක් හොයාගන්නේ කියලා. නාන්න ගොඩක් කට්ටිය ඉතින් බීච් ගාවට එන්නේ නාන්නනේ. ඒකට ඒක විතරක්ම නෙවෙයි. එතකොට තාම මොනවද කැස් බෑ බලන්න කොරල් පර බලන්න මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. එහෙනම් මේ වීඩියෝත් එක කරලා දීලා ඉන්න. අමතක කරන්න එපා subscribe කරලා like පාරක් දෙන්න. එහෙනම් වීඩියෝ එකට යමු. Let's go. එතකොට මේ තැන තියෙන්නේ ඔබට පේන ඇති මෙතන මේ ඩයිවිං මේ සෙන්ටර් එකක් තියෙනවා. එතකොට ආදී රෙස්ටොරන්ට් වගේක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කෙලිම කියන හික්කරාන්ස් එක. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් බීච් එක පැත්තෙන් ගියාට පස්සේ හික්කරාන්ස් එක ගියාට පස්සේ මේ තැන සෙට් වෙනවා. මෙතන දැන් තමයි යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පේන ඇති පට්ට ලස්සනයි. ආයෙත් නාන්න පුළුවන් තැනක් මෙතන. මේ කාට පේන ඇති සුපිරි පොට්ටයක් මේ හරියට නාන්න පුළුවන්. මේ හරිය නාන්න පුළුවන්. එතකොට තව අර හරියක් තියෙනවා. මම ඔයගොල්ලෝ එතනට ගිහලා පෙන්නනවා. ඒ හරිය නාන්නත් පුළුවන්. ඊට එහා පැත්තේ තියෙනවා කැස් බෑ බලන්න සුපිරි පොට්ටයක්. මම ඔයගොල්ලෝ එතනට ගිහලා පෙන්නන්නම් එහෙනම්. ඔයගොල්ලෝ පේන ඇති මෙතන තමයි මම කිව්වා අර නාන්න තියෙන තැනක් තියෙනවා කිව්වේ. මෙන්න මෙතන. වෙන ඇති මම අර පැත්තේ දැන් ආවේ. ඒ පැත්තේ දැන් ඇවිල්ලා මෙන්න මෙතන නාන්න පුළුවන්. මෙතන නම් එච්චර ගැටලුවක් නෑ අතන තරම්. මේ අතන පොඩ්ඩක් ඉස්සරහට ගියොත් නම් චුට්ටක් ජඹුරුයි. මිනන්න පුළුවන් නම් කමක් නැහැ. ඒතොර මේ තියෙන මම කිව්ව හික්කරාන්ස් එක. ඒතොර මම පෙන්නන්න මෙතනින් එහා පැත්තේ තමයි කැස් බෑ බාන්න පුළුවන්. අපි මේ පැත්තට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්න. මෙතන මේ පඩි බෙලක් තියෙනවා. මෙතන එකට පස්සේ එතනින් එහා පැත්තේ තමයි අපේ කැස් බෑ බාන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න. ඒතොර මෙන්න මේ හරියෙන් උනත් ඔයගොල්ලෝ ගිහලා ෆොටෝස් එහෙම ගහන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙතනින්ම ගිහිල්ලා පෙන්නන්න. අද මේ වතුර නැහැ. නැත්තම් මේ හරිය මේ සාමාන්‍ය පොඩ වතුර ගහනවා. මම ඔයාලට පෙන්නන්නම් දැන් මේගොල්ලෝ මේ කැස් බෑ ඉන්නවද කොහෙද? නෑ. අර මාළු වගේක් ඉන්න මේ හරිය මට පේන්නේ නැහැ මේ හරිය. ඉන්න බලන්න. ඉදාන්න මෙතනින් මෙන්න මේ හරියට තමයි මේ කැස් බෑ වෙන්නේ. ඔයගොල්ලෝ පේන්නේ නැති මේ මං කිව්වේ මේ බැම්මෙන් එහා පැත්තමයි කියලා. මෙන්න මේ හරියට කැස් බෑ වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මම මේ බික් කාලිසමක් ගහන් ඇවිල්ලා තියෙන කමක් නැහැ මේ. තේරෙනවා. ඉන්න මම පෙන්නන්නම් කැස් බෑව. කොහොම ඉන්න මම පෙන්නන්නම් කැස් බෑවෙක් මේ ළඟට එනවා. ළඟට තියෙනවට දැක්කද? මෙතනට આવොත් නම් කැස් බෑ පොඩ්ඩක් බහන්න පුළුවන්. තව ළඟට පෙන්නන්න. දැක්ක නේද ඔයගොල්ලෝ? කැස් බෑ ගොන්න දෙන්නට આવොත් බලන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් ඒ හරිය ඉතින් ෆොරිනර්ස්ලා නම් මේ පොඩ්ඩක් පීනනවා. ඒගොල්ලෝ කැස් බෑව තමයි ඉතින් බලන්නේ. ඒතකොට මම පෙන්නන්නම් මේ තව ලස්සන තැනක් තියෙනවා. මෙන්න මෙතන මේ කියන්නේ බලන්න පොඩ්ඩක් කොරල් පාර තියෙන මේ හරිය මේ බලන්න. මම පෙන්නන්න අද මේ හරිය පොඩ්ඩක් වතුර වැඩි. නැත්නම් මට අර හෙටම යන්න පුළුවන්. අවශ්‍ය තව මේ දෙවෙනි රැල්ල තියෙන අන්නේ එතනටම යන්න පුළුවන්. ඉන්න පොඩ්ඩක් ගහනවා. මේ දැකද ඔයගොල්ලෝ? හරිම ලස්සනයි ඉතින් නේ. ඔයගොල්ලෝ හික්කඩුවට එනවා නම් මේ වගේ තැන් බාන්නම එන්න සාමාන්‍යයෙන් උපරිම මේ පැය සාමාන්‍යයෙන් පැයකමාරක් විතර වගේ බාන්න දේවල් තියෙනවා. ඇත්තටම ඇවිද බලන්න දේවල් තියෙනවා. අනික කියන්න ඕනේ
මේවා බීච් වලට එනවා නම් උණු එහෙම දාලා යන්න එපා. සමහරක් මේ තැන් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්නම් යන ගමන් මේ පොලිතින් එහෙම දාලා යනවා. දාන්න එපා දැන් මේ පේනවනේ. මේ වගේම දාන්න එපා. මේ වගේ ලස්සන තැන් අපිරිසිදු කරන්න හොඳ නැහැනේ. ඒකින්ද ලස්සන තැන් ලස්සන විදිහටම තියන් ඉන්න ඕනේ. තව දෙයක් තියෙනවා මෙන්න මේ හරිය මේ සාමාන්‍යයෙන් මෝරු ඔයගොල්ලෝ පොඩි මෝරු වෙනවා මේ ළඟට. හරි මම මේ අද නෑ මම පෙන්නන්න දියන්නේ බලන්න බලන්න අර හරියම මාළුත් ඉන්නවා. බලාගෙන පරිසර මේ වගේ දේවල් මොකද කකුල් කැපෙන්න පුළුවන් විශේෂ සත්තු ඉන්නවා. සත්තු කියන්නේ සාමාන්‍ය ඉන්නවා මේ අර කටු තියෙන බෝල වගේ උන් නම දන්නේ නැහැ. උන්ගේ ඉන්නවා පරිස්සමෙන් නෑ උන්. එතකොට උන්ගේ එකක් ඇන්නොත් නම් ඉවරයි. හොස්පිටල්ම තමයි යන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. තනිකර විෂයි අද නැහැ. මේ හරිය මාළු ඉන්න මම පෙන්නන්නම් පොඩ්ඩක් එන්න මේ කාඩලා පොඩ්ඩක් සරයි අද න මේ හරිය ඉන්න ඕනේ කොහොමද මෙතන නම් ඉන්න ඕනේ. මේ ඔක්සිජන් ඉඳ පොඩ්ඩක් අර මාරු. හරිනේ මාරු. ඒවා ගන්න එක. ඔන්න රැල්ල කුච්චියල වර. හරි. ලස්සනයි ඉතින් මේ ඔයගොල්ලෝ තාම පෙන්නන්න නම් ලස්සන තැන් මේ හරිය ඉඳන් නාන තැන් නෑ. මේ හරිය ඉඳන් නාන තැන් නෑ. මේ හරිය ඉඳන් තියෙන කොරල් පාර බලන්න. හොඳේ. කොරල් පාර තියෙන මේ හරිය ඉඳන් බලන්න පට ලස්සනයි. ඉතින් මෙහෙම කියන්නේ මේ දිගටම යන්න පුළුවන් ඔයාට මේ කොරල් පාර බල දෙකෙන් මේ ළඟ තියෙන කොරල් පාර. ඔන්න තව රැල්ලක් කරනවා. කරලා ගියාට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. පාටම ලස්සනයි ඉතින් මේ වගේ. චුටි මාල් පෙටව ඉන්නවා. පෙන්නනම් ඒක ඒක ගන්න. අර චුටි මාල් පෙටව ඉන්නවා. හරියට ඉන්නේ. දැකලා මෙන්න තව පොඩ්ඩෝ ටිකක් ඉන්නවා. මේ මහත්තයාට ආත්මයාට මේ විදිහට කකුලේ තියෙනවා. ඔන්න පේනවද? මේ මෙතන ආසෙන්නෝ. ඔත ලස්සන ඇති අර රැල්ලක් වෙනකොට මාර ලස්සනක් තියෙනවා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියට බඩගිනි හැදෙනවනේ මේම යනකොට. ඉතින් මේ ඉරව්වත් එක්ක බඩගිනි හැදෙනවනේ. මෙන්න මේ යනකොට ඉතින් රෙස්ටුරන්ට් එකක් තියෙනවා මේ හරියේ. පේනවද? මේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ කන්න කෑවට පොඩ්ඩක් ගන්න ඒකත් හිතලම කන්න යන්න ඕනේ. ලාභ දැනුත් තියෙනවා. වැඩි කියන්නේ නැත්තේත් නෑ ලාභ දැනුත් තියෙනවා. ඉස්සරහට මම මේ වීඩියෝස් ගේන්න මේ channel එකේ. එහෙනම් අපි තව ඉස්සරහට යන්න තව තියෙනවා ලස්සන තැන්. අපි යමුනේ. එතකොට මේ තියෙන්නේ මේ අනිත් අර මෙතන මේ
සුපර් කොරල් එක ගා පිටිපස්සේ තමයි තියෙන්නේ. මෙන්න මෙතරත් මේ ලස්සනයි. ඉතින් මේ ලස්සන මාළු ඉන්නවා. ඒවත් දන්න යන්නත් බෑ පොඩ්ඩක් අර ජඹුරයි. මම ඇදලා තින්නේ මේ දික්කලිසමන්නේ ඔකට පේනවත් දන්නේ නැහැ. මාළු ඉන්නවා අන්න අර හරිය. පේනවත් දන්නේ නැහැ අන්න අර හරිය ඉන්න මාළු ටිකක් ඉන්නවා. ඒ යන්න බෑ දික්කලිසමක් නේදන් ඉන්නේ. මෙන්න ඉන්නවා මෙන්න බලන්න. මෙන්න මං කියන්නේ මෙන්න මු. මෙන්න මේ කට්ටිය හිටියොත් මේ පොඩ්ඩක් බලාගෙන හොඳේ. පොඩ්ඩක් විසයි ඒ කට්ටිය හිටියොත්. මේ පය තියෙනකොට පොඩ්ඩක් බලාගෙන හොඳේ. පොඩ්ඩක් විස කට්ටියක් හොඳේ තනින්. ඒ නැති මෙතන මේ ලස්සන මං කිව්වනේ අපි පීනන්න ඕනේ නැහැ කොරල් පර බලන්න මේ වගේ ළඟ ඉඳන් බලන්න පුළුවන්. හැබැයි ඒක වෙනස තියෙන්නේ ඉතින් අර මෙන්න දැක්කම පේනවද? සුද්ධ ඉතින් මේ වෙතිය එන්ජොයි කරනවා ඉතින් මේ වෙතිය ලංකාවට විතරයි මාරම ලස්සනයි. එතකොට මේ තව තියෙනවා තැනක් මේ සර්ෆින් කරන්න පුළුවන් ඈ. මම ඔයගොල්ලන්ට එතෙන්ට දීලා පෙන්නන්න මේ සර්ෆින් කරන්න පුළුවන් තැනක් තියෙනවා. සිකුරාදා සෙනසුරාදා වගේ සමහර දවස් වලට කියන්නේ සාමාන්‍ය සීසන් කාලේට සිකුරාදා සෙනසුරාදාට ක්ලබ් තියෙනවා මේ එක්කඩුවේ. බලන් එන්න පුළුවන්. මේ තේනවා. මේ ඕෆ් සීසන් කාලේ ඉඳලා තමයි මෙච්චර මේ පොඩ්ඩක් කැතර තියෙන්නේ. නැත්තම් සීසන් කාලේ නම් පට එන්න ඕගොල්ලෝ දෙසැම්බර් ජනවාරි වගේ නම් මේව ඇවිදින්න තියෙනවා නම් පට හොඳයි. මේ දෙසැම්බර් මාසෙත් නම් මේ හරිය පට ලස්සනයි. රැයටත් මරු මොකද රැයටත් මාර ලස්සනක් තියෙන මාර ලුක් එකක් තියෙනවා. මේ මම දැන් අර හින්දා ආවනේ මෙන්න මේ හරිය තමයි මේ සර්ෆ් කරන්න දැන. අර පේර ඇති ලොකු රැල්ලක් එනවා. මෙතෙන්ට මේ කැමරාවට පොඩි වුණාට මෙතන පොඩ්ඩක් දෙකම ඕල් වෙනවා සර්ච් කරන්න යනවා බලන්න රැල්ල සයිස් එක කැමරාවට පෙන්නුවට මේක ඇත්තට කියලා බලන්න මාර මේ සයිස් එකක් තියෙන්නේ නාරිගම හරිය තමයි මේ සර්ච් කරන්න හරි තියෙන්නේ අතෙන්ට බලන්න කිලෝමීටර් කොච්චරද කියලා දන්නේ නැහැ මේ හරිය තමයි සර්ච් කරන්න තියෙන්නේ පාටි ඉඩ ප්ලේ මේ ඉඩක් තියෙනවා මේ හරිය ඔයගොල්ලෝ පේනද ඉතින් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා අර පැත්තත් එක්ක බැලුවොත් මේ හරිය පොඩ්ඩක් මේ ඉඩ තියෙනවා පොඩ්ඩක් ඔෆ් සීසන් කාලේට මේ සාමාන්‍යයෙන් හොටෙල් වල එතකොට පොඩි විලා වල මේ අඩුයි ප්‍රයිස් එක අඩුයි එතකොට සීසන් කාලේට ඔෆ් සීසන් කාලේට එන එකත් හැබැයි මේ බීච් එක පොඩ්ඩක් මේ පොඩි සැරගතියක් තියෙන පේන මේ ඔෆ් සීසන් කාලේ දැන් ටික ලා දැන් මේ අප්‍රේල් නේද අප්‍රේල්නේ මේ වෙනකොට මෙච්චරක්වත් නැහැ මේ පොඩ්ඩක් සැරයි ඔෆ් සීසන් කාලේට තමයි පොඩ්ඩක් අර මේ ගාන පොඩ්ඩක් අඩු වෙන්නේ සීසන් කාලේට වැඩිනේ මේ මෙච්චර මේ වගේ මේ ජලාවට නැහැ ලස්සනයි මේ හරි මම ඔයගොල්ලන්ට සීසන් කාලේටත් ගේන්නම් මේ වීඩියෝ එකක් තව දෙයක් තියෙනවා කියන්නේ ඉර බහිනවා මා ලස්සනට පේනවා මේ හරිය මෙතන නම් මේ මම ඔයාලට පෙන්නන්නම් හික්කඩුවේ යන්න ටවුන් එක හරියම තියෙන බීච් එක මම ඔයාලට පෙන්නන්නම් ඒ හරියට මේ මහා ලස්සනයි එතන ඉඳන් බැලුවහම පට්ට ලස්සනයි ෆොටෝස් ගන්න උනාම කියන්නේ ෆොටෝස් ගන්න පුළුවන් ඒ හරිය ෆොටෝස් ගන්න බෑ මොකද ඒ තරමට මේ ලස්සනයි ඒ හරිය මේ මාරම ලස්සනක් තියෙන්නේ මට්ටම ලස්සනයි හරි මේ කියන්නේ ඉඳ බහින බලන් ඉන්න පුළුවන්
බහිනකම් බලන් ඉන්නවා ඒ තරමට ලස්සන අහසත් මාර ලස්සනක් තියෙන්නේ. අන්න අර හෙටම යන්න පුළුවන් මේ. මේම ගිහිල්ලා මේම යන්න පුළුවන් අන්න අර හරියටම. දෙනින් යාත් නෑ යන්න. බැරුව ඇති මම හිතන්නේ ගල් තියෙන මේ හරිය. ඉතින් යන්න පුළුවන් මේ බීච් එක හරියෙන්. මම මේ ප්‍රමාණය තවත් ගියොත් නම් මේ වීඩියෝ එක දික් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක දික් වෙන තවත් ගියොත්. මේ මෙතනින් තමයි මම අවසන් වෙන්නේ. එතකොට තව තැනක් පෙන්නන්නම් මම මේ නාරදනක්. ඔයාලා මේ හිතඩුවේ ටවුන් එකේ ඉඳන් මෙතනට මේ ලේසි වෙනවා නම් පේනවත් ඇති. අර තියෙන ගාල්ල පැත්ත මෙතන හොලම් පැත්ත. මේ හරි මේ නතර කරන්න පුළුවන් අවුලක් නැහැ. ඊළඟට මෙතන තියෙන මේ මම යන්නේ නම් මේ පාරේ මේ බැංකුවේ තියෙන මේ ඉස්සරහ පොඩි කෙටි පාරක්. මම එන්නේ එතනින් තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා කෙලින්ම මෙතන ඔයගොල්ලන්ට පෙන් කිව්ව ඊළඟ තැන නාන්න පුළුවන් කිව්වේ. අන්නේ නේද හොඳේ මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නකෝ. මෙතනත් මේ ගොඩක් කට්ටිය ඉන මේ හැටි නාන්න. අවුලක්ම නැහැ තැන. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉස්සරහට ගියාට පස්සේ. තාජුට්ට තියෙන්නේ මාරුනේ. උඹක් පස්සේ යනවා වගේ. ඔන්න මෙතන තමයි ළම මේ නාන කියන පොට් එක. ඒ නැතුව කට්ටිය නාන. මෙතනත් ඉතින් හොඳයි නාන්න. මෙතනත් මේ සුපිරිය කට්ටිය මේ හරිය නා. අපි ගියන්න අර පැත්තට. අර තියෙන ඔබ පේනත් අර මේ ඒවත් දන්නේ නැහැ පොල් ගස් තියෙන අන්තිමට තියෙන පොල් ගස් වගේ. වංගුවේ තියෙන. අන්නේ හරියට අපි මේ ඉස්සෙල්ල ගියේ. එන්නේ තියෙන ඊළඟ තැන ටවුන් එකේ ඉඳන් එනකොට මේ හරිය කෙලින්ම ගියාට මම ඕන තව තැනක් තියෙන පෙන්නන්න මම එතරම් පෙන්නන්න. මේ තියෙන ඊළඟ පාර මේ හරිය තියෙන මේ අර නගර සභාව ඉස්සරහ. මෙතනොත් ඇවිල්ලා මේ බීච් එකට එන්න පුළුවන්. එතනත් මේ එතනිනුත් යත හැකියි ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ ඊළඟ මේ එන්න පුළුවන් තමයි. TNS එක ගාව තියෙන්නේ. මම පෙන්නනම් කැමරා පොඩක් ගිහලා අනිත් පැත්ත අරගෙන. එන්න මෙතන මේ පාලමත් එක තියෙන්නේ එන්න එතනිනුත් යත හැකියි ඔයගොල්ලන්ට බීච් එකට. තැන් තුනකින් එන්න පුළුවන් මේ කියන්නේ මේ ඕන ටවුන් එකකින් ඉඳන් එනවා. ටවුන් එකකින් ඉඳන් එනවා නම් මේ නාන්නේ මේ හරිය සුපිරි. අවුලක් නැහැ. ඊට වැඩි අර පැත්තත් හොඳයි. සාමාන්‍ය මෙතනට තමයි ගොඩක් කට්ටිය ඉන්නේ නාන්න. මම දැකලා දින තරම් අර ගොල්ලෝ රැයත් පේන ඇති සර්ෆින් කරනවා මේ හරිය. කට්ටිය සර්ෆ් කරනවා. ඒකද සර්ෆ් කරන කට්ටිය මේ හරියට මේ සර්ෆ් කරන කට්ටිය. ඒකට අර හරියෙත් මේ හොඳයි ලස්සනයි. ඒ හරිය පොඩ්ඩක් ලස්සන ඔයගොල්ලන්ට මම කිව්වාගේ කලින් කිව්වාගේ සීසන් එකේ තමයි මේ බලන්න. මේ ඔෆ් සීසන් කාලේ තව තැනක් මම තව එකක් පෙන්නන්නම්. ඉර බහින මේ සීන් එක පාටම ලස්සනයි. අපිට බහින සීන් එක නම් මේ දැන් ඉර පොඩ්ඩක් මේ තාම තියෙනවා. මම මේ ඒ වෙලාවට පෙන්නන්නම්. මේ පාටම ලස්සනයි. ඒක බලන් ඉන්න පුළුවන් බහින කම්ම. වීඩියෝ එකේ අවසානට අවිලා තියෙන ඉතින් සන්සෙට් එකේ විදියක් ගන්න බෑ. මොකද අර පැත්තේ ඕන පේනොත් දැන මම ඕන පෙන්නන්න. පේනොත් දන්නේ මේ වලාකුළු වලට මේ වැහිලා තියෙන එක. දෙකේ වලාකුළු වලට වැහිලා තියෙන්නේ මේ මංගාව තියෙන වීඩියෝ ක්ලිප් එකක් මම මේ වීඩියෝ එකට දාන්නම්. බල් දාලා කොහොමද කියන්නකෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නකෝ කොහොමද කියලා වීඩියෝ එක. ආයේ ඔයගොල්ලෝ ආයේ හික්කඩුවට දෙවෙනි පාටත් දෙවෙනි පාට පහ පාරක් විතර මේ ඒ ක්ලිප් එක දාලා බැලුවොත් මේ මාරම ලස්සනක් තියෙන ඉතින් මම හිතනවා වීඩියෝ එක කරන්න නැති කියලා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා පාරක් දාන්න යාළුවන්ට එන අපි ගියා බයි බයි.